Hello, welcome back to my YouTube channel. Today's video is all about one important questions. How can you get ready for next year? මේ අවුරුද්ද ගැන ආපස්සට හැරිලා බලන්න මම ඔයාලට මේ වීඩියෝ එකෙන් උදව් කරනවා සහ understand what you achieved, what you missed and how to plan a successful new year in 2026. Okay. මම මේ වැඩේ කරන්න මේ පාර පොතක් ගන්නවා මොකද මම මෙච්චර කල් කරේ නෝට් පැඩ් එක but this year I will write book. හරි මම මේ පොතේ මුලින්ම ලියනවා how did you spend this year? short and sweet ලියන්න කොහොමද ඔයා මේ අවුරුද්ද ගත කරේ කියලා. ඒකෙදි ඔයා මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕන. පළවෙනි එක කොහොමද ඔයා ඔයාගේ කාලය ගත කරේ? ඊළඟට ඔයා මොනවටද වැඩිපුරම එනර්ජි එකක් යෙදුවේ? ඒ කියන්නේ ඔයා ෆැමිලි එකේ එහෙම නැත්නම් ස්ටඩීස් වලටද වර්ක්ස් වලටද එහෙම නැත්නම් හෙල්ත් එකටද සෝෂල් මීඩියා වලටද එහෙම නැත්නම් ස්ට්‍රෙස්ද එහෙම නැත්නම් වෙන ඕනම දෙයකට ඔයා වැඩිපුරම ඔයාගේ එනර්ජි එක යෙදුවේ මොනකටද කියලා ලියන්න. එහෙම ලියාගත්තට පස්සේ ලියන්න what did you achieve this year? ඔයා මොනවද මේ අවුරුද්දේ achieve කරලා තියෙන්නේ කියලා. හරි. දැන් ලියන්න ඔයාගේ achievements, don't think achievements are only big things. හැම පුංචි wins එකකටම මේකයි තියෙන්නේ. ඔයා මොන හරි අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් උදාහරණයක් විදියට ඔයා මේ අවුරුද්දේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගත්තා නම් එහෙම නැත්නම් කාට හරි උදව් කරා නම් ඔයා මනි earn කරා නම් මොන හරි ප්‍රොජෙක්ට් එකක් කම්ප්ලීට් කරා නම් මොනවම හරි ඔයා achieve කරලා තියෙනවා නම් ඒ දේවල් ලියන්න. ඊළඟට හිතන්න how did you achieve those things? Some secret formula කොහොමද ඔයා ඒ දේවල් achieve කරගත්තේ කියලා. උදාහරණයක් විදිහට හිතන්න ඔයා ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගත්තා කියලා ඔයා බලාපොරොත්තු වෙන ලෙවල් එකට ඔයා ඒක ස්මෝල් හැබිට් එකක් විදිහට නම් කරේ ඒක තමයි ඔයා ඒක අචීව් කරන්න යූස් කරපු ෆෝමියුලා එක. ඒ වගේ ඔයාගේ අචීව්මන්ට් කොහොමද ඔයා අචීව් කරගත්තේ කියලා පොඩි නෝට් එකක් දාගන්න. එතකොට ඔයාට හිතෙයි මේක මේ විදිහට නැතුව මීට වඩා මට ලේසියෙන් කරන්න තිබ්බනේ කියලා. ඊළඟට ඔයා ආයෙම ඒ විදියට try කරන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ ඔය තියෙන වැරදි අඩුපාඩු ටික හදාගෙන. සමහර දේවල් තියෙන්න පුළුවන් කාලයට ඉඩ දීලා ඉවසීමෙන් බලන් ඉන්නුනේ ඒවා. ඒවත් මේකට දාන සමහර achievements තියෙන්න පුළුවන් අපිට ඒ විදියට කාලයට ඉඩ දීලා බලන් ඉන්න සිද්ධ වුණා. හරි. ඔතනදී ඔයා හිතන්න ඔයා ගත්ත දේවල් වලින් ඒ කියන්නේ ඔයා හිතා ගන්නනේ අවුරුද්දේ මුල ඔයා plan එකක් හදාගත්තා නම් මම මේ අවුරුද්දේ මේ දේවල් achieve කරගන්නවා කියලා. ඔයා හිතාගත්ත දේවල් වලින් achieve කරගන්න බැරි වුණ දේවල් තියෙනවා නම් you can repeat it again next year. ඊළඟට ඔයා ලියන්න ඔයා achieve කරගන්න බැරි වුණ දෙයක් තියෙනවා නම් ඇයි බැරි වුනේ කියලා. ඇයි ඒක finish කරගන්න බැරි වුනේ? මොකක්ද හේතුව? time problem එකක්ද money problem එකක්ද එහෙම නැත්නම් කිසි motivation එකක් නැති නිසාද කියලා reason එක identify කරගෙන ලියන්න. This helps you build a better plan for next year. අවසාන මේක තමයි වැදගත් මේක. How will you spend next year? හරි. මෙතනදී ඔයා දාගන්න next year එකේ achieve කරගන්න ඕනේ මොනවද කියලා list එක. example එකක් විදියට do you want to study more? English improve කරගන්න ඕනේ නම් එහෙම නැත්නම් ඔයාට හිතනවා නම් small business එකක් start කරන්න ඕනේ කියලා. ඊළඟට ඔයාට YouTube channel එකක් පටන් ගන්න. එහෙම නැත්නම් මොනවාම හරි. ඔයාගේ health එක ගැන හිතන්න. travel කරන්න, පිටරටකට travel කරන්න. ඔය වගේ ඕනම දෙයක් ඔයාගේ plan එකට දාගන්න. This is your lifestyle plan. Okay? So ඊළඟට මේ දේවල් මේම ලියලා achieve කරගන්න plan එකක් තියෙන්න ඕනේ. ඒක නිසා small steps වලට separate කරගත්තොත් මේකින් එක අපිට මේව achieve කරගන්න ලේසි වෙනවා කියලා මම හිතනවා. ඒක නිසා අපි මුලින්ම clear monthly goal එකක් set කරගන්න ඕනේ. උදාහරණයක් විදියට ඔයාට English fluently improve කරගන්න ඕනේ නම් ඒක තමයි
ඔයාගේ ගෝල් එක වෙන්නේ එතකොට. එතකොට ඊළඟට ඔයා කරන්න ඕනේ weekly action plan එකක් create කරගන්න ඕනේ. ඔයා හිතන්න ඔයා vocabulary මෙච්චරක් දවසට improve කරනවා. ඊළඟට grammar rules මේ විදියට මම බලනවා. එහෙම කියලා ඔයාට ඕන විදියට පොඩි plan එකක් හදාගන්න පුළුවන්. ඊළඟට ඔයා කරන මේ දේවල් daily track කරන්න ඕනේ. එතකොට ඔයාගේ progress එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සඳුද කරන්න හිටියේ මොනවද? එතකොට ඔයා කරගත්තේ මොනවද කියලා. එතකොට ඔයාට identify කරගන්න පුළුවන් ඔයාට දවසකට මෙච්චර ප්‍රමාණයක් ඔයාට දෙන්න පුළුවන් කියලා. එතකොට ඔයා එදා දවසේ කරන්න හිටපු දේවල් ටික එදාට කරගන්න බැරි වුණා නම් ඔයා බලන්න ඇයි ඔයාට ඒක කරගන්න බැරි වුණේ කියලා. බලන්න ඔයාට තිබුණ distractions මොනවද කියලා. ඒව remove කරගන්නේ කොහොමද කියලා. එතකොට මාසෙට එක ස්කිල් එක ගන්න ඉම්ප්‍රූව් කරගත්තොත් ඔයාට අවුරුද්ද ඉවර වෙද්දී ස්කිල්ස් 12ක් ඉම්ප්‍රූව් කරගෙන මෙතන මම කියන්නේ මොනා හරිම achievement එකක් ඔයා හිතන්න ඔයාට හුඟක් තරහ යන කෙනෙක් නම් ඔයා තරහ යන එක control කරගන්න. ඒක ඔයා ලැබෙන ලොකු ජයග්‍රහණයක්. ඔය විදියට ඔයා මේ අවුරුද්ද ගත කරපු විදිය පාඩමක් කරගෙන ඊළඟ අවුරුද්ද achieve කරන්න ready වෙන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. Bye bye.